හායි හැමෝටම ඔගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මගේ පළවෙනි වීඩියෝ එක විදිහට ඔයගොල්ලන්ට අරන් එන්න හිතුවේ අපි වෙසක්කට මොකද කරේ කියලා. අපි වෙසක් කූඩුව නම් හැදුවේ නෑ. අතර මේක කඩෙන් ගත්තේ. ඉතින් ඒක අපි හරියට සෙට් කරගත්ත මුලින්ම. මේ තියෙන්නේ අපේ ගෙදර ඉඳන් අහස පේන විදිහ. ඉතින් මම ඒක වීඩියෝ කරගත්තා. මට ඒ වෙලාවේ ඒක ලස්සනට පේන හින්දා ඉතින් ඒක මම ඕගොල්ලන්ටත් දාන්න හිතුවා. මේ තියෙන අපේ වෙසක් කූඩුව. ඉතින් අපි ඒ වැඩ ඔක්කොම ඉවර වෙලා එළියට යන ලෑස්ති වුණා. මේ පාර වෙසක් සමරන්න අපිත් එක්ක අපේ අම්මගේ ලොකු මල්ලිගේ දුවත් අපේ ගෙදර ආවා. ඉතින් අපි මේ පාර වෙසක් සැමරුවේ එයත් එක්ක. එයා ගිය පාරත් හිටියා. ඉතින් එයා මේ පාරත් ආවා. ඉතින් අපි යද්දි කොහොම හරි අපිට දන්සලක් හම්බුණා. ඒ උනාට ඒක පොලිම දෙක වැඩි කියලා අපේ ගෙදර කවුරුත් ඒකට යන්න කැමති වුණේ නැහැ. ඉතින් මට යන්න හම්බුනේත් නැහැ. ඉතින් අපි මුලින්ම ගියේ අයිස්ක්‍රීම් දන්සලකට. මේ අපි මල්ලි විහිළු කරනවා. වීඩියෝ කර ඉන්නවා කන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි ඒ ගමම්ම අපිට හම්බුණා තව දන්සලක්. ඒ වීවක් කිරි දන්සලක්. අපි ඒකටත් ගියා. එතන ගොඩක් සෙනග හිටියා. ඒ උනාට ඉතින් අපි කොහොම හරි පොලිමේ ඉඳලා වීවක් කිරි එකක් බිව්වා. අපි මේ දන්සලෙන් කොහොම හරි කිරි එක අරගෙන ඉවරලා ඒත් එක්කම මේ තව පොලිමක් තිබ්බා. අපි දන්නේ නැහැ උනාට ඒක මොනවද දෙන්නේ කියලා. මේ පස්සේ අපි එතෙන් හරියට ගියාට පස්සේ තමයි දන්නේ කඩලා දෙන්නේ කියලා. අපේ අක්කා ඔතන කියන මේගේ අතේ ඉඩ නැහැ කියලා. මොකද එයා අපච්චිට ගත්තා කිරි කෝප්පයක්. ඉතින් කොහොම හරි අපි ඒකෙනුත් ගිහලා ඉවරලා අපි පාරෙන් එහා පැත්තේ තව දන්සලක් තිබ්බා අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා අයිස්ක්‍රීම් කෑවා. ඒ වුණාට ඒකට ගියේ මමයි නංගි විතරයි. කොහොම හරි අපි ඒ දන්සල් ටික වැඳගෙන කොළඹ පැත්තට යන්න ලෑස්ති වුණා. ඒ අද්දි ගොඩක් ට්‍රැෆික් එක තිබුණා. ඒ වුණාට සමහර ලාවට ඒක පොඩි තැන්වල විතරයි තිබුණේ. දන්සල් තිබ්බ තැන්වල තමයි ගොඩක් තිබුණේ. අපි කොළඹට යද්දි ටිකක් රෑ වුණා. මොකද අපි ගෙදර ඉඳන් යද්දිත් අර මං කලින් දාපු දන්සල් ටික වැඳගෙන තව දන්සල් හොයාගෙන ගියා. ඒ වුණාට අයිස්ක්‍රීම් දන්සල් විතරයි තිබුණේ. ඉතින් අපි ඒවට ගියේ නෑ. කොහොම හරි ඊට පස්සේ මේ ඔයාලට එන්නේ අපේ අක්කයි මමයි නංගි අපි කට්ටිය තින්දු කිරුවා. මේ පාර නම් එච්චර වෙසක් සැරසිලි ලොකුවට තිබුණේ නෑ. මේ හරිය මේ රාජගිරිය පැත්තේ. ඉස්සර නම් එහෙම නෑ. ගොඩක් වෙසක් සැරසිලි තියෙනවා. මේ පාර නම් ටිකක් අඩුයි කියලා තමයි අපේ අප්පච්චිත් කිව්වේ. ඉතින් අපි එහෙම පහු කරගෙන කොළඹටම ගියා. මම මෙතන ඉඳන් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා ඔයාලට දාන්න. මෙතන තමයි මම මුලින්ම ඒ කියන්නේ කලින් තිබුණා. ඒ වුණාට රෑට ගත්තේ නෑනේ. මේ ටිකේ ටිකක් වෙසක් සැරසිලි වැඩියෙන් තිබුණා. මම ඒකින්ද ඒක ඔයාලට දාන්න ගත්තා. මෙතන ලස්සනට සැරසලා තිබ්බා. මට හරියට නම් වීඩියෝ කෑල්ල ගන්න බැරි වුණා. ඒ වුණාට මම පුළුවන් විදිහට ගත්තා. අපිට මේ පාර නම් වැඩි දන්සල් හම්බුන්නේ නැහැ. ඉතින් අපි කොළඹ පැත්තට යන්න තව හේතුවක් තමයි අපි දෙන්න බත් දන්සලට යන්න ඕනේ කියලා කතා වුණා කලින්.
ඒ වුණාට අපි දන්නේ නැහැ එතන තත්ත්වය කොහොමද කියලා කොච්චර සෙනග ඉන්නවද කියලා. ඒ වුණාට අපි යන්න හිතුවා. ඉතින් ඔයාලට ගණන් ගන්න එපා. මේ අපේ අක්කා එඩිට් එක මැද්දේ කෑ ගහනවා. ඉතින් එයාලට කියන්න ගිහිල්ලා උනේ මොකද්ද කියලා. ඉතින් ඩාන්සර් රසයිද කෑවද? ඉතින් කොහොම හරි අපි යන්න අපේ අප්පච්චි අපේ මගින් දාලා ගියා. අපි කොහොම හරි ඉස්සරහට යද්දී අපි එතකොටත් දන්නේ කොහොමද සෙනග කියලා. ඒ වුණාට එහෙ ඉඳන් එන කට්ටියක් අපිට කිව්වා වැඩි සෙනග නැහැ ඉක්මනට යන්න කියලා. ඉතින් ඔන්න ඔයාලා බලන්නකෝ අපේ අක්ක කොහොම හරි ඒ කෙනා කිව්ව දේ අහලා ඉක්මනට යන්න ලෑස්ති වුණා. මේ ඔය ඉස්සරහ ඉඳන් කියන්නේ ඉස්සරහින්ම යන්නේ මේ ඉක්මනට යන් කිය. කොහොම හරි අපි බද්දාන්සලට යද්දි මේ හරියනම් වැඩි සෙනග හිටියේ නැහැ. ඉතින් මාත් හිතුවා එහෙම එච්චර සෙනග නැතුව ඇති තාම පටන් ගත්තා වගේ විතරයිනේ කියලා. ඔන්න බලන්න දැන් ඉන්න සෙනග. එතන හිටියානම් මං කිව්වේ අපිට යන්න වෙන්නේ පාන්දර 3-4 වෙනකන්වත් එච්චරට සෙනග හිටියා. ලොකු සෙනගක් හිටියේ කොහොම හරි කිලෝමීටරයක් විතර සෙනග පොලිම තිබ්බා. ඉතින් අපි කොහොම හරි එච්චරලා ඉන්න බෑ කියලා අපි ආවා. ඕගොල්ලෝ බලන්නකෝ ඒ වුණාට මං ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා අපිට බද්දාන්සලට යන්න පුළුවන් වුණාද බැරිද කියලා. අපි කොහොම හරි එතන ඉඳන් ආය ටවුන් හෝල් පැත්තට ගියා. මොකද බද්දන්සලෙන් කන්න හිටියොත් නම් ලොකු වෙලාවක් යන හින්දා. කොහොම හරි මේ තියෙන්නේ අපි ටවුන් හෝල් වලට ගිහිල්ලා ගියපු දාන්සල් ටික. අපිට මෙතනින් හම්බුණා සීනි සම්බල් පාන් දන්සලක්. අපි ඒකටත් ගියා. ඇත්තටම මේ වුණාට ඒක සීනි සම්බල් පාන් දන්සලක් නෙමෙයි. අපිට ඉස්සරහින් වැරද්දොරතුරක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒකේ දුන්නේ පරිප්පු එක පාන්. අපි කොහොම හරි ඒකටත් ගියා. දැන් ඉස්සරහට අපේ අක්කයි අපේ මල්ලි අතර සිද්ධ වෙන සංවාදයක් තියෙනවා. ඔයගොල්ලෝ අහන්නකෝ ඒක. මේ කොහෙද තියෙන්නේ? මේ මොකක්ද මල්ලි? මේක ඇවිල්ලා මේක වයිට් හවුස් එක. වයිට් හවුස්. යා I know. ඉතින් යාළුවෝ මේ ඔයාලා බලන්න ඕනේ ටවුන් හෝල්. ඉතින් ඔයාලට බලන්න ඕනේද මොකද්ද? ලයිට් හවුස්. ලයිට් හවුස් or වයිට් හවුස්? වයිට් හවුස්. Okay. මේ අපේ මල්ලිට අපිව හොයාගන්න බැරුව අපේ අම්මා ගිහලා එයාව එක්කන් එනවා. මේ පාර ඇත්තටම කලින් පාර වගේම ටවුන් හෝල් ලස්සන සරසලා තිබුණා. මේ ඔයාලට පේන්නේ ඒවා. ඇත්තටම හරිම ලස්සනයි. මම වීඩියෝ ක්ලිප් කීපයක්ම ගත්තා. ඒ අතරින් කීපයක් මම දැම්ම කලින් මේ වීඩියෝ එක එඩිට් කරද්දිත්. ඉතින් ඊට පස්සේ අපි ගියා මමයි අක්කයි මල්ලි නංගි විහාර මහදේව පාර්ක්කට. ඊට පස්සේ අපි එතනින් ගෙදර එන පිටත් වුණා. මේ වලට පේන්නේ රාජගිරිය තොරණ. ඒක හැම පාරම තියෙනවා. ඒ වුණාට අපි ඒක ළඟට ගිහිල්ලා බැලුවේ නෑ. අපි ගෙදර ආවා. මොකද අපි ගෙදරින් ගිහිල්ලා ලොකු වෙලාවක් ඉඳන් මහන්සියෙන් හිටියේ. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක. මං ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් day 2 එක. ඉතින් මේ තියෙන අපේ වෙසක් කූඩුව. ඔයගොල්ලෝ හැමෝටම වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.